සත්ව ඝාතනයෙන් තොර සමාජයක් බිහි කරනවා යනුවෙන් කිව්වොත් මා හිත කියපු සියලුම දේවල් අනිවාර්යෙන් අපි ක්‍රියාවට නැගෙවිය යුතුයි. ඒ මාර්ගයෙන් නොයෙකුත් දේවල් මම නැවතත් කෙටි වශයෙන් ඒ සියලු කටයුතු මතක් කරන්නම්. සියලුම මුහුදු සම්පත් තහනම් කිරීම, කුකුළු මස් සහ බිත්තර අනුභව සම්පූර්ණයෙන් තහනම් කිරීම, ගවයාගේ කිරි ලබා ගැනීම තහනම් කිරීම, සතුන් නැති කිරීම තහනම් කිරීම, මී ඝාතන එහෙම නැත්නම් මීයන් ආශ්‍රිත ඒ ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීම, කෘෂිනාශක ඉසීම තහනම් කිරීම, මදුරු ඝාතනය තහනම් කිරීම, ජල බීතිකා හැදුණු සුනකයන් ඝාතනය තහනම් කිරීම, කුකුළු රෝග, මෑඩ් කව් ඩිසීස් මේ වගේ මොන රෝග හැදුනත් ඒ ඝාතනයන් තහනම් කිරීම, පොලිස් සුනකයන් තහනම් කිරීම, ඒ තහනම් කර ඇල්සේෂන් බල්ලෝ ඔක්කොමලා කැලේට යැවීම, සත්ව හම්භාවිතය ආශ්‍රිත සියලුම කර්මාන්ත වසා දැමීම, මේ වගේ එතකොට ඉන්සියුලින් රෝගීන්ට ලබා දෙන ඒ එන්නත සඳහා එතකොට ඒ එන්නතක් නැති කර ගැනීම, එහෙම නැත්නම් දියවැඩියාව හැදුණු ඒ රෝගීන්ට වෙනත් විකල්පයක් සොයා ගැනීම, එහෙම නැත්නම් ඒ දියවැඩියාව රෝගීන්ට මැරෙන්නට ඉඩ දීම, මේ වගේ කරුණු අපි අනිවාර්යෙන් ක්‍රියාවට නැගෙවිය යුතුයි. එසේම සහෝදරවරුනි, මුහුදු සම්පත් කිසිම මාළුවෙක් අල්ලන්නට බෑ. මාළු ඇල්ලීම තහනම්, ගවයන් ඝාතනය කිරීම තහනම්, කුකුළු මස් කෑම තහනම්. දැන් එතකොට අපිට ප්‍රාණයක් ඝාතනය කරමින් පැලෑටියකින් එළවලුවක් කන්නට බෑ. එළවලු කෑම තහනම්. වී ඇවිල්ලා ඒකත් ඇවිල්ලා ප්‍රාණයක් තමයි. එහෙමනම් මේ හාල් කෑම තහනම්. මේ වගේ සියලුම දේවල් කෑම තහනම්. අපිට කණ්ඩ වෙන්නේ පස්ද සහෝදරවරුනි, එහෙම නැත්නම් ගල්ද කියන එකයි අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේවා ප්‍රායෝගික නෑ සහෝදරවරුනි. මේවා කතා කරන්න කොච්චර ලස්සනට තිබුණත් මිනිස්යාගේ පැවැත්ම සඳහා අපි අනිවාර්යෙන් තවත් ප්‍රාණයන් නැති කරගත යුතු. හේතුව මිනිස්යා මේ නිර්මාණයන්ගින්ම විශිෂ්ට නිර්මාණය හැටියටයි සැලකෙන්නේ. අනිත් එක සහෝදරවරුනි, මම එක දෙයක් කියන්නට අමතක වුණා මට. ඉස්සෙල්ලාම මිනිස්යාට කරන්න ඕනේ, දෙන්න ඕන පණිවිඩය තමයි වතුර බොන්න එපා කියලා. හේතුව මේ වතුර බීමේදී එහි තියෙන ජීවීන් ගණන, ප්‍රාණයන් ගණන මයික්‍රොස්කෝප් එකකට දාලා බලපුවාම පේනවා දහස් ගාණක්, ලක්ෂ ගාණක්. සමහරක් දැන් දොස්තරවරු අපිට කියනවා නම් ඔය කොලරා එහෙම නැත්නම් මේ නොයෙකුත් ඔය ගම් වතුර හැදුණු තැනක වතුර උණු කරලා බොන්න කියලා. අපි මොනවාද කරන්නේ? ඒ තියෙන සත්‍යයන් සූප් එකක් හදලා බොනවා. එතකොට මිනිස්යාට කියන්න ඕනේ සත්ව ඝාතනයෙන් තොර සමාජයක් නම් අනේ ඕගොල්ලන් වතුර බොන්න එපා කියලා. මේක ප්‍රායෝගික නෑ. එතකොට සහෝදරවරුනි, තවත් වැදගත් දෙයක් තමයි මෑතකදී අපි පොඩි දැන්වීමක් දැක්කා. ඒ දැන්වීමේදී සත්ව ඝාතනයට එරෙහිව ක්‍රියා කරන කට්ටියක් තමයි ඒ දැන්වීම පළ කරලා තිබුණේ. ඒකේ යම්කිසි සංඛ්‍යාලේඛන වගේක් දාලා තිබ්බා. 2004 දී ලක්ෂ 6ක් හිටපු ගවයන් 2006 වෙනකොට ලක්ෂ 4කට අඩු වෙනා කියන තත්ත්වයක් ඒ දැන්වීමේ පෙන්눔 කරලා තිබ්බා. මේ දැන්වීම දැක්කට පස්සේ අපි කල්පනා කරලා බැලුවා මේ දැන්වීමේ තියෙන තොරතුරු හරිද කියලා අපි සොයා බලන්න ඕන කියලා. අපි රජයේ වෙබ් අඩවියකට ගිහිල්ලා මුදල් හා ක්‍රම සම්පාදන සැලසුම් කිරීමේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා එහි තොරතුරු අරන් බැලුවා. එහි සංඛ්‍යා ලේඛන අනුව 2006 සංඛ්‍යා ලේඛන අනුව අපි දැකපු දෙයක් තමයි 1998 11,78,400ක් හිටපු ගවයන් 2006 වෙනකොට 12,74,574 දක්වා වැඩි වෙලා තියෙනවා. වැඩිවීමේ ප්‍රවණතාවයක් තමයි පෙන්눔 කරන්නේ. මේ ගවයන් කොච්චර ඝාතනය වුණත් ඒ වැඩිවීමේ ප්‍රවණතාවය තියෙනවා. ඒ වගේම මීහරක් දිහා බලනකොට 3,16,400ක් හිටපු 1998 වෙනකොට හිටපු එක 2006 වෙනකොට 3,14,000ක් 2,000ක අඩුවීමක් පෙන්눔 කරනවා. නමුත් කුකුළු ගත්තාම 1998 95,65,973ක්ව හිටපු කුකුළු ජනගහනය 2006 වෙනකොට කෝටියක් ඉක්මවලා සහෝදරවරුනි 110,41,960 දක්වා කුකුළු
ගේ ජනගහනය වැඩි වෙලා තියෙනවා. එතකොට මෙයින් මා අදහස් කරන්නේ පළමුවෙන්ම මා කියන්න ඕනේ ඒ දැන්වීමේ තිබුණු ඒ පණිවිඩය වැරදි පණිවිඩයක්. මේ වගේ වැරදි පණිවිඩ දීමෙන් ඇත්තටම ජනයා නොමග යයිමකුයි ඒ පණිවිඩ වලින් කෙරෙන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ වගේ දැන් මා ඉහත සඳහන් කළා මේ වගේ මේ ප්‍රවණතාවයේ කොච්චර ඝාතනය වුණත් මේ වැඩිවීමේ ප්‍රවණතාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම සහෝදරවරුනි අපි උදාහරණයකට අපි එහෙම නැත්නම් යම්කිසි අපි ආකල්පනය කරමු දවසකට සාමාන්‍ය වශයෙන් ගවයන් 10000ක් විතර අපි ඝාතනය කරනවා නම් එහෙම නැත්නම් දවසකට 10000ක ගවයන් සත්ව ආහාර සඳහා ලබා ගන්නවා නම් මේ 10000 කියන එක අවුරුද්දකට අපි ගත්තොත් ලක්ෂ 36ක් වෙනවා. සහෝදරවරුනි දවසකට 10000 ගානේ අවුරුද්දකට ලක්ෂ 36ක් වෙනවා. අපි ඒ වගේම අපි කල්පනා කරලා බලමු එහෙම නැත්නම් අපි හිතමු 1987 ඉඳලා 2007 දක්වා මේ අවුරුදු 20ක කාලය තුළ අපි සම්පූර්ණයෙන් ගවයන් ඝාතනය ගව ඝාතනයෙන් වැළකී සිටිමු කියලා ඒ ගව ඝාතනය නතර කරලා තිබ්බොත් මේ අවුරුදු 20ක කාල පරිච්ඡේදයක් තුළ ගවයන් කී දෙනෙක් වැඩි වෙනවද කිව්වොත් කෝටි 7ක ගවයන් අපිත් සමග ජීවත් වෙන්නට පටන් ගන්නවා. අපිත් සමග ජීවත් වෙනවා කියන්නේ අපිට බස් ස්ටෑන්ඩ් එකට යන්න බැරි වෙයි. දැන්ම සමහරක් තැන් වල බස් ස්ටෑන්ඩ් වලට යන්න බෑ. පාසල් වල, ගෙවල් වතු වල, පාරවල් වල හැමතැනම ගවයන් තමයි අපිට දකින්නට හම්බෙන්නේ. ඒ විතරක්ද දැන් මේ කුකුළු ජනගහනය මෙච්චරක් කුකුළු ඝාතනය කරලා කෝටියකට 95 ලක්ෂයක හිටපු එක කෝටියක ඉක්මවා ගියා නම් අන්තිමට අපිට පාරට බහින්න වෙන්නේ එක පැත්තකින් ගවයන්ගේ ප්‍රශ්නය අනිත් පැත්තෙන් කුකුලන්ගේ ප්‍රශ්නය. ඒ විතරක්ද සහෝදරවරුනි අපි මුහුදු සම්පතුත් ඒ ගමම්ම නතර කරනවා. මුහුදු සම්පත් නතර කරපුවාම මුහුදේ ඇවිල්ලා නැවකට හරි බෝට්ටුවකට හරි යන්න බෑ. හේතුව ඒ දවසකට කොච්චර කෝටි ගාණක් ලක්ෂ ගාණක් අපි මාළු නල්ලනවාද. ඒ සියලුම දේවල් නැවතුවට පස්සේ මේ මුහුදු ගමනාගමනයේ සම්පූර්ණයෙන් අපි නැවැත්විය යුතුයි. මුහුදු ගමනාගමනයේ සම්පූර්ණයෙන් නැවැත්වීම යනු ඒ බෝට්ටු ආශ්‍රිත කර්මාන්ත ඒ නැව් නිෂ්පාදනය සියලුම දේවල් නවත්තලා එතකොට මේ විශාල කාගෝ අපි නොයෙකුත් ආනයනය අපනයනය මේ ව්‍යාපාරවල් රටවල් අතර ඇති වෙන මේ ව්‍යාපාර ගණදෙනු සම්පූර්ණයෙන් නතර කරලා අපි ලෝකයෙන් තුරන් වෙලා කොන් වෙලා තමයි ජීවත් වෙන්නට වෙන්නේ. හේතුව මේ විශාල බර කන්දරාවක් අපිට ආස්‍යානාවලින් ගෙන යන්නට බෑ. එතකොට මේ මස් එහෙම නැත්නම් මේ මාළු සම්පූර්ණයෙන් මාළු වලින් අපි වැළකී සිටිනවා නම් මේ වගේ තත්ත්වයක් එනවා. මේ වගේ ගවයන් ඝාතනයෙන් වැළකී සිටිනවා නම් අපේ මුළු භූමිය සම්පූර්ණයෙන්ම ගවයන්ගේ ආක්‍රමණයකට ලක් වෙනවා. මේ වගේ තමයි සහෝදරවරුනි සියලුම දේවල් අපි අද ලංකාවේ දකිනවා. මේ බල්ලන් පවා හුඟක් දුරට ඔය පාරවල් වල ඔය අනවශ්‍ය විදිහේ කොතරම් දුරට ප්‍රශ්නයක් වෙලාද ඒක. එහෙම නිසා මේවා සහෝදරවරුනි මේක ප්‍රායෝගික තත්ත්වයක් නෙවෙයි. ඇත්තටම අපි මෙහිදී ඊටමත් වැදගත් මාතෘකාවක් අපි මතක් කරන්නට ඕනේ. අපි මේ වගේ දේවල් එහෙම නැත්නම් මේ වැඩසටහන ආශ්‍රිතව මේ වගේ කරුණු ඉදිරිපත් කරන්නේ සමාජයන් තුළ තිබෙන තත්ත්වයන් දුරලීම එහෙම නැත්නම් සමාජයන් තුළ තිබෙන ඒ සහජීවනය ඇති කිරීම සඳහා තමයි මේ වගේ වැඩසටහන අපි ඉදිරිපත් කරන්නේ. හේතුව ඉස්ලාම් ධර්මය කියලා කියන්නේ මතු ජීවිතයට ඉතාමත් සම්බන්ධ වූ ධර්මයක්. අපේ සියලුම ක්‍රියාපටිපාටීන් අපේ සියලුම විශ්වාස කටයුතු මතු ජීවිතය හා සම්බන්ධයි. අපි මේ පුන මේ ගව ඝාතනයේට මේ ගව ඝාතනය ගැන මෙතරම් කතා කිරීමේදී අපි කවදාවත් කියන්නේ මිනිස්සු වුණාම අනිවාර්යෙන් මේ ගව මස් කන්න ඕනේ කියලා. අපි අද ප්‍රායෝගිකවම දකින දෙයක් තමයි ගව මස් නොකන එහෙම නැත්නම් කිසිම මසක් අනුභව නොකරන හොඳ මුස්ලිම්වරු ඉන්නවා. නමුත් අපි කියන්නේ අනුමැතියක් අනිවාර්යෙන් තියෙනවා. ඒ අනුමැතිය දෙවියන් වහන්සේ දුන්නු අනුමැතිය ඇවිල්ලා අපි කාටවත් නවත්තන්නට බෑ කියන එකයි අපේ අදහස.